ඔයා කවදා හරි මේ දේ ගැන හිතලා තියනවද? එකම පඩියක් ගන්න එකම රස්සාව කරන දෙන්නෙක්ගෙන් එක්කෙනෙක් ගාව හැමදාම බැංකු ගිණුමේ සල්ලි ඉතුරු වෙනවා. අනිත් එක්කෙනා හැම මාසෙම සල්ලි නැතුව ස්ට්‍රෙස් වෙනවා. ඇයි පඩිය සමාන නම් මේ වෙනස වෙන්නේ කොහොමද? ගොඩක් අය හිතන්නේ දියුණු වෙන්න ඕන නම් ලොකු පඩියක්ම ලැබෙන්න ඕන කියලා. හැබැයි ඇත්තම කතාව ඔයා දියුණු වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ ඔයා හම්බ කරන මුදල් නෙවෙයි. ඔයා දිනපතා ගන්න පොඩි මූල්‍යමය තීරණ සහ ඔයාගේ පුරුදු තමයි ඔයාගේ අනාගතය තීරණය කරන්නේ. අපි උදාහරණයක් ගමු. මේ ඉන්නේ අමල්. එයා පඩිය ආපු ගමන් මුලින්ම කරන්නේ වියදම් කරන එක. හිතුණු වෙලාවට අනවශ්‍ය දේවල් shopping කරනවා. කිසිම සැලසුමක් නැහැ. අන්තිමට මාසෙ ඉවර වෙද්දි එයාගේ ඉතුරුව බිඳුවයි. mental stress එක උපරිමයි. එතකොට මේ ඉන්නේ දසුන්. පඩිය ලැබුණු ගමන් මුලින්ම කරන්නේ Tamanගේ අනාගතය වෙනුවෙන් කොටසක් ඉතුරු කරන එක. එයා හැම වියදමක්ම සටහන් කරලා පාලනය කරනවා. අනවශ්‍ය දේවල් වලට රුපියලක්වත් නාස්ති කරන්නේ නැහැ. කාලයත් එක්ක මේ කෙනා මූල්‍යමය නිදහස කරා යනවා. පොහොසත් වෙන්න නම් එක රැයකින් මැජික් එකක් කරන්න ඕනේ නැහැ. ඔයා කරන්න ඕන ඔයාගේ මූල්‍ය පුරුදු වලට හරි ඩිසිප්ලින් එකක් එකතු කරගන්න එක. කෙනෙක් දියුණු වෙන්නේ ඒක නා මුදල් මැනේජ් කරන විදිහ අනුව. ඔයත් අමල් වගේ පඩිය ලැබුණම හැමදේම වියදම් කරන කෙනෙක්ද? නැත්තම් දසුන් වගේ අනාගතය ගැන හිතලා මුලින් ඉතුරු කරලා අවශ්‍ය දෙයට විතරක් වියදම් කරන කෙනෙක්ද? ඔයාගේ අදහස පහලින් කමෙන්ට් කරන්න. ජීවිතේ මූල්‍ය දැනුම වැඩි කරගන්න ෆලෝ කරන්න අපේ SL Financial Freedom page එක.